Halo. Halo යාලු. Hi, welcome back to my YouTube channel. ඉතින් මුලින්ම කියලා දෙන්නම් මේක vlog එකක් කරන්න හිතාගෙන හිටපු වීඩියෝ එකක් නෙමෙයි. ඒත් ගත්ත පොඩි clips වගේක් තිබිලා මට හිතුණා මේකත් ඔයගොල්ලෝ එක්ක share කරගත්තොත් හොඳයි කියලා. මේ අපි කට්ටියම යනවා කතරගම. අපි මට මතක විදියට අපි මේ යන්නේ ජනවාරි 3 ඉතින් කොහමරි ගෙදරින් පිටත් වුණා දවල් 1ට විතර. ඊට පස්සේ යන අතරමඟ පොඩි බඩගින්නක් ආවා. ඉතින් ෂෝටිස් කන්න කියලා නවත්තපු අපි අන්තිමේට කාලා ඉතුරු වුණේ විදිය ඔයගලන්ට ඉස්සරහදී බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි කාලේ ඉවරුනේ පොඩි බඩගින්න. ඉතින් අපි කට්ටිය බිහිලු කරනවා මේ මම හැම එකක්ම රෙකෝඩ් කරනවා කියලා. යන අතරමඟදී ඊට පස්සේ අපිට අම්මුණා බෙලිමල් දන්සලක්. ඉතින් මේක මේ පොය දවසක අපි ගියේ පොය දවසට හැමදාම දෙනවයි කියලා තමයි එතන කෙනෙක් කිව්වේ. ඉතින් කවිඳු අය බෙලිමල් බීලා යන්න කියලා මොකද මම කවිඳු අය අපේ කට්ටියම ආසයි බෙලිමල් බොන්න. ඒ නිසා ඉතින් අපි මෙතනින් බෙලිමල් කෝප්පයක් බීලා යමු කියලා තීරණය කළා මෙතන නතර කරා. මට බයින්න කම්මැලි වෙච්ච හින්දා චන්ද්‍ර කියලා බෙලිමල් කෝප්පයක් ගෙන්නගෙන එයාගෙන් උගුරක් බීලා දෙන්නම් කියලා ඉතින් කෝප්පෙන් බීලා තමයි දුන්නේ අන්තිමේටම. ස්තුතියි. Thank you. අපි ඉතින් අර ගමේ ගොඩේ විදිහට ඇදිච්ච කට්ටියනේ යන්නේ. මම සතුටුයි. ඒක දැන්වත් පිළිගත්තේ කොහොමදයි ඔය? බෙලිමල් කියන්නේ මේ ඔයා කතරගම දාලා වෙන කොහෙ හරි දාවේ. අපි ප්ලෑන් කළා ආවේ යන්න කලින්ම කොහරි වැවකින් නාලයන් කියලා. ඉතින් මට මතක හැටියට මේකේ නම සෙවනගල වැව. කොහොම හරි එතනට යද්දී අපි හවස 5ට 5මාට විතර වගේ මතක හැටියට එතන වැඩි සෙනග හිටියෙත් නැහැ. ඉතින් අපි එතනින් නානවා කියලා තීරණය කරා. මේ ගොල්ලෝ නාන්නේ ගඳ ළමයි. මට බයයි මගේ කිඳුරිය. මෙයා කොහමද නාන්නේ හැ? මට බයයි. රූපයවොත් මිනිස් දැනගන්න මං දී කිඳුරියක් කියලා. විතරයි නාන්නේ. මම දී කිඳුරියක් නේ. එතකොට බෑ මම මේ ඔය නැත්තේ නේද? මික්ස් තමයි මරයි ටික නැති. මෙයා මට ඉන්න දෙන්නේ අරේ ගිල්ල දැක්කන අපේ ගර්ල්ස්ලා නාන්න බැරිකමට ඒගොල්ලන් කියන රීසන්ස් ගොඩ බලන් ඇදී ඒගොල්ලෝ ඔක්කොම දිය කිඳුරියෝ අපි විතරයි සාමාන්‍ය මිනිස්සු විදියට ඉන්නේ. මේවා තහරුවක් කරන් දාගන්න මරණ මේ චන්දේ. මට ටවල් එකේ ඉල්ලපන් චාක්කගේ මගේ වීඩියෝ ගන්න කිව්සන්. ඒක මොවෙන්න? මගේ ටවල් එකේ කාලෙකින් නානවා. එයා වීඩියෝ කරන්නලු ඒකින්ද ගිහිල්ලා බල බලා ඉන්න. කාලෙකින් නානින්ද වීඩියෝ කරන්නලු බල බලා ඉන්න. සීතලට කොහෙන්ද ගන්නේ? ඔළුව වගේ ඔළුව ඈ. පංචි ගාවත්තෙන් ගේන්නේ ඔළුව. නාලේ වුණ ගමන් අපි කෙලින්ම යන්න පිටත් වුණා කිරිවෙහෙරට. මොකද නැත්තම් ගොඩක් රෑ වෙන හින්දා ඊට පස්සේ අපිට පරක්කු වෙයි කියලා හිතුණා ඒත් කොළඹ යන්න. අපි කෙලින්ම කිරිවෙහෙරට ගියා. ඉතින් අපේ කට්ටිය මෙහෙම යද්දී තව කට්ටියක් එතනට කෙලින්ම එනවා. අපි බලමු කවුද ඉස්සරහට ඒ කට්ටිය කියලා. ඉතින් අපි කෙලින්ම ගිහලා අපි හැමදාම මෙන්න මෙතනින් තමයි පූජා වට්ටි ගන්නෙ. ඉතින් අපි එතනට ඒගොල්ලන්ට ඕඩර් එකක් දාලා ඊට පස්සේ කෙලින්ම අපි කිරිවෙහෙර තියෙන පැත්තට ඇවිදගෙන ගියා. යන අතරතුර තමයි මට මේ යාළුවව හම්බුනේ. යනවා මුලින්ම සෙරෙප්පු ගලවන්න. සේවන්දින්න. කිරිවේර වහන්සේ වන්නේ. ඊට පස්සේ අපි දේවාලට යනවා. මෙන්න එත්මිකෝ මට ලස්සන ක්ලාස් එකක් අම්මා. මේ දිනාරි දුන්නේ ඒක. මේ කවිඳුයට බොඩි ගාඩ්ස්ලා දාලා වටේටම කවිඳුගේ බොඩි ගාඩ්ස්ලා කිරිවෙහෙර ගිහිල්ලා තියෙන කට්ටිය දකින්න ඇතිනේ යන අතරමඟ තියෙන දෙපැත්තේ අපිට ගන්න මල් හඳුන් කූරු වගේ දේවල්. ඉතින් අපේ කට්ටිය බෙදාගෙන කට්ටියක් මල් හඳුන් කූරු එක එක දේවල් කට්ටිය බෙදාගෙන අරගත්තා. ඉතින් මේ ඉන්නේ මං කිව්ව අපි කතරගම ගමනට එකතු වෙච්ච අනිත් බලතර
බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා මල් පූජා කරලා ඊට පස්සේ කට්ටියම ආවා පහන් වැට ගාවට පහන් පත්තු කරන්න. ඊට පස්සේ කට්ටියත් එක්කම පහන් පත්තු කරලා එතනින් එහෙම අපි කෙලින්ම ගියේ දේවාලේ තියෙන තැනට. ඔයගලන්ට කිව්වේනේ අපි දැන් ඇයි මේ කතරගම ආවේ කියලා. ඉතින් ගිය අවුරුද්දෙත් හරියටම 31 වෙනිදා රෑ කවිඳ වෙලා ගියා කතරගම. ඉතින් ඒ ගිය වෙලේ එයා පොරොන්දු වෙලා තිබ්බා මේ අවුරුද්දෙත් මුළු ටීම් එකම අරගෙන 31 රෑට කතරගම එනවා කියලා. ඉතින් ඇත්තටම අපිට 31 රෑ යන්න බැරි වුණා. අපේ කට්ටිය මෝල්ලි උත්සව එකක් ගිහලා ඒගොල්ලෝ ලංකාවට ආවෙත් පළවෙනිදා නිසා දෙවෙනිදා මහන්සියත් කියන්න බැරි හින්දා අපි මේ ගමන තුන්වෙනිදා දාගත්තා. ඉතින් මේ නිසා තමයි අපි කට්ටියම කතරගම එන්න හේතුව උනේ. ඉතින් කිරවැහැරිය ඉඳලා දේවාලට යන අතරමඟ අපිට හම්බුණා තව යාළුවෙක්. ඉතින් එයාවත් බලාගෙන අපි කෙලින්ම ගියේ දේවාලට. දේවාලට ගියාට පස්සේ ඉතින් අපිට ඇතුලේ වන්දන කරන වීඩියෝස් මොකුත් ගන්න ඕනේ නැහැ. වන්දන ගියාම වීඩියෝ කර ඉන්න බෑනේ. ඊට පස්සේ අපි පූජා වට්ටිය පූජා කරලා එතන ඉතින් අපේ කට්ටියම පූජා වට්ටිය කට්ටියට බෙදලා අපිත් කාලා අපි කෙලින්ම ගියා කාවලි ගන්නවා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කතරගම ගමන ඉවරුනේ. Hope you guys enjoy this video. See you soon with another video. Bye.